ආයිබෝවන් හැමෝටම සුබ දවසක්. මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ අද බෝවිටිය මලක් සකස් කරන්න කොහොමද කියලා. මේ තියෙන්නේ සකස් කරපු බෝවිටිය මල් කිහිපයක්. මල විදිහටම තියෙනවා. ඔයගලන්ටත් මේ වගේ විවිධාකාර අලංකාර මල් සකසුම් නිර්මාණය කරන්න මේ වගේ මල් සකස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ නිකන් අයන් එකේ විතරක් ටූල් කරලා දුව මල් දෙකක්. මේ විදිහට ඔයගලන්ට හදා ගන්න පුළුවන්. මේක අයන් එකේ ටූල් කරලා අපි බෝල ටූල් එකෙන් ටූල් කරලා අවශ්‍ය විදිහට හැඩ කරලා ගත්ත මලක්. අපි මේක හදන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. ඔකට ඔයගලන්ට පුළුවන් මේ වගේ මලක් සකස් කරගන්න. දැන් ගොඩක් දෙනෙක් දන්නවා ෆෝම් ෂීට් වලින් මේ මල් සකස් කරන විදිය. මගේ පන්ති වලට සහභාගී වෙන අය ඉන්නෝ සෑහෙන්න. ඒගොල්ලෝ දන්නවා. මගේ channel එකට ආරම්භන අයත් දන්නවා. ගොඩක් දේ ඉගෙනගෙන තියෙනවා. තව ගොඩක් දෙනෙක් මේ මල් පාඩම් එහෙම දානවා. එහෙම ඉගෙන ගන්න අය ගොඩක් ඉන්නවා. සන්තෝෂයි. ඉතින් හැමෝම මේ ක්ෂේත්‍රය ගැන නොදන්න අයට අවබෝධය ලබා දෙන එක ගැන. එතකොට මේකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ බ්ලොක් එකක්. ඔයගොල්ලන් මේ වගේ බ්ලොක් එකක් ඉස්සෙල්ලා සකස් කර ගන්න ඕන. ඊට පස්සේ අපිට ෆෝම් ෂීට් එකේ මේ විදිහට මේක ඇඳ ගන්න ඕන. ඇඳගෙන ඉවර වෙලා අපිට හැඩ කපන කතුරක් තියෙනවා නම් ගොඩක් පහසුයි. මේ වගේ හැඩ කපන කතුරකින් ඒ දැන් මේ ඇඳලා තියෙන මල් පෙත්ත ඒක හැඩයට අපිට කපා ගන්න අවශ්‍ය වෙනවා. මේ විදිහට ඔයගලන්ට අවශ්‍ය ධර්මයට මල් සකස් කර ගන්න පුළුවන්. එක මලක් සඳහා යන්නේ එක පෙත්තක් පමණයි. මේක අලංකාර මල් සකසුම් කරන්න ලස්සනට ගන්න පුළුවන්. මේ වගේම ලොකු මල් වර්ගات එක්ක මික්ස් කරලා arrangements කරනකොට මේක හරි ලස්සනයි. එහෙම නැත්නම් artificial ගහක් අර කොළ සහිත ගස් තියනනේ. ඒ වගේ වාරගෙන මේ වගේ මල් ඒවට සවි කරගත්තා නම් තවත් අලංකාර විදිහට ඔයගලන්ට සකස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ සකස් කරගත්තු ෆෝම් ෂීට් එකේ මල් පෙත්ත. අපි මේක චුට්ටක් ඇතුළට මේ විදිහට කපා ගත යුතුයි. මේ විදිහට කපා ගන්න ඕන. ඊළඟට අපි බලමු මේක කොහොමද ටූල් කරන්න කියලා. අපිට ටූල් කරන්න අවශ්‍ය වෙනවා මේ වගේ පනාවක්. පනාවක් තියලා මේ විදිහට මල් පෙත්ත මෙන්න මෙහෙම උඩ තියලා මේසේ උඩ මේ වගේ පනාවකින් මේ විදිහට ඉදියන්න ගන්න ඕන. මම ඕගොල්ලන්ට කලින් පාඩම් වල කියලා දීලා තියෙනවා නිලුම් මල් වලට මේ ලකුණු කරන විදිය පනාවෙන්. මේ විදිහට ඉදි ලකුණු කර ගන්න ඕන. දැක්කද පේනවනේ. ඊට පස්සේ දැන් මම මේකේ මේ මලේ මේ වර්ණ කරායින් පස්සේ හරි ලස්සනයි. මේ බලන්න ඇත්ත මල වගේ මේ නොපිට මේ මල පැත්ත. එතකොට මේ මල අපි වර්ණ කරගන්නේ මම අරගත්තා පැස්ටල් කලර්ස් වලින් තද දම් පාට. මේ වගේ තද දම් පාට ගත්තා. ආයි සුදු පාට පැස්ටල් එක ගත්තා. ඒක අරගෙන අපි මේ මලේ මැද කොටසේ අග කොටසේ පාට කරන්න ඕන සුදු පාටින්. මේ විදිහට මම පෙන්නන්න ඉස්සෙල්ලා අපි දම් පාට මේ විදිහට පෙත්තේ පාට කරගන්න සම්පූර්ණම පෙත්ත මේ විදිහට පොඩි ප්‍රමාණයේ ගන්න ඕන දම් පාට. මේ විදිහට ගාලා ෆෝම් ෂීට් කෑල්ලකින් අපිට පුළුවන් ඒක ස්ට්‍රෙච් කරගන්න මේ විදිහට. මේ විදිහට ගාලා ඊළඟට සුදු පාට අරගෙන සුදු පාට එක අපි මේ පෙත්තේ අගිස්සේ මේ මැද කොටසේ විතරයි ගන්න යට. ඒ කියන්නේ මුල් කොටසේ මේ විදිහට චුට්ටක් ගන්නවා. එතකොට මලේ වර්ණය හරිය මේ අලංකාර විදිහට පේනවා.
විදිහට මේ බලන්න. දැන් මේ කොටස සුදු පාටින් සම්පූර්ණ පෙත දම් පාට ගන්නවා. ඊට පස්සේ මේ කොටස සුදු පාට ගාලා මේ මැද ටිකක් සුදු පාට ගන්නවා. එහෙම ගෑන් පස්ස තමයි ලස්සනට තියෙන්නේ. ඊළඟට අපි මේක ටූල් කරන්න ඕන. අපි ටූල් කරන්න කලින් අපිට මේකට රේණු සකස් කර ගන්න ඕන. රේණු සඳහා අපිට අවශ්‍ය වෙනවා පොඩි ෆෝම් ෂීට් කෑල්ලක්. මේ විදිහට සෙන්ටිමීටර් 4ක් දිග කොටසක්, සෙන්ටිමීටර් 2ක් පළල, සෙන්ටිමීටර් 4ක් දිග කොටසක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට ඒකේ පාට කරන්න ඕන දම් පාට කොටස. මේ කොටසේ සෙන්ටිමීටර් 4ක් දිග 2ක් පළල කොටස අරගෙන සුදු පාට, ඒකේ මැද කොටස විතරක් මෙන්න මෙහෙම දම් පාටින් පාට කරගන්න. ඕගලන්ට ඕන පාට වලින් පාට කරගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට අපිට ඒක පුළුවන් තරම් හීනියට මේ රේණු කොටස, මෙතින් මේ රේණු කොටස පුළුවන් තරම් හීනියට ඒක කපා ගන්න ඕන මේ විදිහට. හොඳට කැපෙන කතුරක් අවශ්‍ය වෙනවා මේ වැඩිට. මම කතුරක් දැන් මං වගේම මොට්ට වෙලා තියෙන්නේ හොඳේ. ඉරිපරට ගණන් ගන්න එපා. මේ විදිහට හීනියට කපා ගන්න ඕන. කපාගෙන ඊළඟට අපිට මේක කම්බි කොටසක් ඕන වෙනවා. ගේජ් 22 හරි 24 වගේ හීනි කම්බි කොටසක්. ඒක අරගෙන අපිට මේකේ මේ අලවල ඉන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි ඉතුරු කොටස අපි කරන්නේ. මේක ග්ලූ ගන්න එක රත් වෙන්න ඕන. රත් වුණාට පස්සේ මේක අපි අලව ගන්න ඕනේ. දැන් අපි බලමු රේණුව කොටස කොහමද අලව ගන්නේ කියලා. ඒ වගේම තව කලින් කියන්න තියෙන තව කාරණයක් ඔයගොල්ලන්ට. ගොඩක් දෙනෙක් මම පැකේජස් ගැන විස්තර දාලා තියෙනවා. ඒ දාලා තියෙන විස්තර ගැනම තව නැවතත් අහනවා එකම දේ. ගොඩක් ඔයගොල්ලන්ට පැහැදිලි වීඩියෝස් නරඹන්න. හැම එකක්ම මම පැහැදිලිව විස්තරාත්මකව ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. ඒක වීඩියෝස් බලුණා ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන්. WhatsApp message එකක් දාලා අහන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අර එකම දේ අහනවා නැවතත් ඒ කියලා තියෙන දේමයි අහන්නේ. ඉතින් මේ කියන කාලේ ඉතින් කරදරයක් මේ වරදක් කියනෝ නෙවෙයි. මේ කියන අර මගේ කාලය ඉතුරු කර ගන්න ඕන හින්දා ඒ වීඩියෝස් බලලම අවශ්‍ය දේ අහනවා නම් ගොඩාක් හොඳයි. මම හිතන්නේ මේ විදිහට කරන එක තමයි ගොඩක් හොඳ. මගේ වීඩියෝස් ස්කිප් නොකර බලනවා නම් ඔයගොල්ලන්ට සම්පූර්ණම අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සමහරක් අය වීඩියෝ එකේ චුට්ටක් බලලා ස්කිප් කරනවා වෙන්නේ නැති. ඊට පස්සේ ඉතුරු කොටස බලා ගන්න බැරුණා, පෙවුන්නේ හරි මෙහෙම කියනවා. ඉතින් අර පොඩ්ඩ දිගටම ආරම්භ නම් ඔයගොල්ලන්ට පාඩම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉතින් අර ෆෝම් ෂීට් මේවා මගෙන් අනිත් බඩු මල් වර්ග පැකේජස් ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. පැකේජස් ගන්නකොට මල් වර්ග ටූල් කරලා ගන්නත් පුළුවන්, ටූල් නොකර ගන්නත් පුළුවන්. ටූල් කරලා ගන්නකොට පොඩි ගාණක් ඇඩ් වෙනවා. අර ඒවට අර කරන්ට් එකට කාලෙම යනවා නේවට. ඒ විස්තර ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එක. අපි බලමු එතකොට දැන් මේ මල හදන්න ඉස්සෙල්ලා රේණු සකස් කරගන්නේ කොහොමද කියලා. මේ වගේ කම්බි කොටසක් අරගෙන ඊළඟට අපි මේ රේණුවට අලවන්න. රේණුවට අලවන්න මේ විදිහට රේණු මේ යට කොටසේ ගම් ටිකක් ගාලා ග්ලූ ගන්න එකෙන් මේ විදිහට තියලා මේක මෙන්න මෙහෙම කරලා මේකේ අලව ගන්න ඕන. මේ විදිහට අලව ගන්න ඕනේ. අලවගෙන ඉවර වෙලා ඊළඟට අපි මල් ටූල් කරන්න ඕන. මේකත් ටූල් කරන්න ඕන. මේ ඔක්කොම බලමු කොටසෙන් කොටස ටූල් කරන්නේ කොහොමද කියලා. දැන් මේ බෝවිටියම සකස් කරන්නේ ඉස්සෙල්ලා රේණුව සකස් කරගෙන ඉමු. රේණුව සකස් කරන් ඉස්සෙල්ලා තව කොටසක් අපිට මණිපත්තේට මේ ආකාරයට
රුපියල් 180ක් හව රුපියල් 2 නම් වැඩි රුපියල් 5 ප්‍රමාණයට කාසියක් ගත්තත් ඇති. අරගෙන කොළ පාටින් මේ විදිහට රවුමක් කපා ගන්න ඕන. කපාගෙන ඒක මේ විදිහට කොටස් 6කට විතර උගන 4 6කට හරි 5කට හරි එහෙම කපා ගන්න පුළුවන්. කපලා මේකේ මේ විදිහට හැඩයක් කපා ගන්න මණිපත්‍රයට දෙපැත්ත මාරු කරලා මේ විදිහට කපා ගන්න. කපාගෙන මණිපත්‍රය අපි ටූල් කරන්න ඕන මේ විදිහට බෝල ටූල් එකෙන්. දැන් ඒක රත් වුණාට පස්සේ එහෙම අරගෙන බෝල ටූල් එකේ කුඩා බෝලෙන් කියලා මෙන්න මෙහෙම තද කරගන්න ඕන. ස්පොන්ජ් එකක් ඕන එකට. ඒ ටූල් කරාන් පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නේ. මේ තියෙන මණිපත්‍රේ ටූල් කරපු. ඊළඟට අපිට මේ විදිහට රේණුවත් ටූල් කරන්න ඕන. රේණුව මෙන්න මේ විදිහට අයන් එකට තියලා රත් කරලා ඊළඟට අපිට මේක මෙහෙම කරලා පොඩ්ඩක් හැඩ කරගන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් රේණුව සකස් කරගත්තු රේණුව. ඊළඟට අපි මෙන්න මෙහෙමයි මල් ටූල් කරන් මල් පෙත්ත මෙහෙම අයන් එකට තියනවා පාට කරපු පැත්ත අයන් එකට තියලා මෙහෙම රත් වුණාට පස්සේ රත් වුණාම ඒ පාට කරපු පැත්තම ස්පොන්ජ් එකට මෙහෙම තියන්න ඕන. තියලා බෝල ටූල් එකේ මහත පැත්තෙන් පෙත්තක් ගානෙම මේ විදිහට ටූල් කරන්න ඕන. පෙත්තම් මෙහෙම ටූල් කරලා ආයෙ හොඳ පැත්ත හරවලා මේ විදිහට මැද ටූල් කරන්න ඕන. මේ තියෙන්නේ ඒ ටූල් කරගත්තු මල් පෙත්. පැහැදිලි නේද? දැන් අපි මේක අලුවමු මේකට. ඊළඟට මෙන්න මෙහෙම මේ මල් පෙත්ත මැද්දෙන් විදලා ඊළඟට මෙහෙම ග්ලූ ටිකක් යටින් තියලා පොඩ්ඩයි කියනවනේ බිඳුවයි. එහෙනම් තියලා දැන් මේකට අපි මේක අලවනවා. මේ ආකාරයට අලවනවා. අලවලා මණිපත්‍රය මේ විදිහට කාම්බිට විසලා දාන්න ඕන. දාලා ඒකට ගම් ස්වල්පයක් තියලා මේ විදිහට අලව ගන්න ඕන. මේක කම්බිය ගැලවුණා. නැවත මේක මාළොන්නට පෙන්නන්න. කල්බ්ලේට් හදනකොට ඔහොම තමයි. කම්බියට මල් පෙත්ත අලව ගන්න ඕන. මේක හොඳින් මේ අලවන්න මම අර කලබලේට අලවනකොට මේක ශක්තිමත් වෙලවිලා නැහැ. ඒක ආයි ගම් තිනකොට උණු වෙලා වැක්කිරෙනවා. එතකොට ගැලවෙනවා. ඒක නිසා වීලුණට පස්සේ දාගන්න මම මොකද වීලින කලින් මෙයා කරේ. ඒකයි. ඊළඟට මණිපත්‍රය අලව ගන්න ඕන. ගම් ටිකක් තියලා මේ විදිහට මණිපත්‍රෙත් අලව ගන්න ඕන. දැක්කද? බෝවිටිය මල හදලා ඉවරයි. ඔයගොල්ලන්ට පුළුවන් මේ ආකාරයෙන් බෝවිටිය මල සකස් කරගන්න. මේ තියෙන්නේ හදපු බෝවිටිය මල ටික තමයි. ලස්සනයි. දැක්කද මේ විදිහට බෝවිටිය මල සකස් කරන්න පුළුවන්. ඊට පස්සේ කම්බියට මේ වගේ ෆ්ලෝරල් ටේප් කැල්ලක් අරගෙන යටපැත්ත කම්බියට ඔතලා වහන්න ඕන. කම්බිය මම කලිනුත් මේවට ටේප් ගන්න හැටි කියලා දීලා තිනවා. පල්ලෙහා ඉඳලා උඩට මෙන්න මෙහෙම ඔතලා ආයි පල්ලෙහාට ඔතාගෙන එන්න ඕන. එතකොට ගැලවෙන්නේ නැහැ. දැක්කද?
විදිහට තමයි බෝවිටියා මල සකස් කරන්නේ. මේ බ්ලොක් එකකින්ම තවත් ගොඩක් මල් වර්ග සකස් කරන්න පුළුවන්. එතකොට මම ඒවත් කියලා දෙන රෝස මල් එහෙම ලස්සනට හදන්න පුළුවන් මේ බ්ලොක් එකකින්. තවත් මල් වර්ග කීපයක් හදන්න පුළුවන්. ඒ බ්ලොක් එකෙන් මම කියලා දෙන්නම් ඒවත් ඔයගලන්ට ඉස්සරහට. එහෙනම් අදට ඔයගලන්ට හැමෝටම ආයිබෝවන්.